මයික් එකෙන් ඔළුව බලන්න හිතනවනේ. ඔයාලා තරහ වෙන්න එපා. අරු නිකන් හිටියා. මස්ත බාදුයි. මොකද තියරි ආවේ කාටද බැරි පුළුවන් කියලා. අත උස්සන්න කිව්වේ නැද්ද? ළමයි 20 30 දැන් මම උත්තර බලන් යනකොට සමහර උත්තර මස්ත බාදුයි. ඒ කියන්නේ මෙලෝ කියන්නේ දැන් අර ආසන්න මුදල් තෝරන්න දීලා තිබ්බේ ඒක තෝරගන්න බෑ. එහෙනම් අවංකව අත ඉස්සෝ නම් අපිට බෑ කියලා මම A to Z පැහැදිලි කරන්නේ නැද්ද? උන්ටත් බෑ. අත උස්සන්නෙත් නේ. දැන් සමහර එවුන් ඉන්නෝ පිටු පිටින් ලියලා නෑ අද. දැන් විශේෂයෙන් කොල්ලොන්ගේ පැත්ත. අරු නිකන් හිටියා. ඌ පිටු එකමාරක් ලියලා නෑ අද. මට හොඳේ මලේ මල පයින්නෝ. මේ හරිද? ඒව වැරදි වැඩ. මේ මෙච්චර රිවිෂන් එකක් කරා යනවා මට දැන් සති 3-4ක් ආවෝ චෝදනාව කොල්ල නෝට් ලියන්නේ නෑ කියලා. අද ඒක ඔප්පු වුණා. ඒ නිසා දැන් ඔයාලා තරහ වෙන්න එපා. ගෑල් ළමයින්ට පැති දෙකක් දීලානේ. දැන් කොල්ල මට කලින් ওই චිට් එක එව්ව ඇත්තටම. අපිට එක පැත්තකවත් ඉස්සරහ නෑ කියලා. ඒ නිසා මම කොල්ල ටික ගන්නම් ඉස්සරහට. හරිද? මේ බලන්න මේ රත්තරන් දරුවෝ තුන් දෙනා සියල්ල ලියලා. හරිද? සියල්ල ලියලා. අම්මපා. හරිද? මෙහෙමනේ ඇත්තටම දැන් හැම ළමයෙක් ගැනම ළඟට ගිහින් බලන්න අමාරුයිනේ. එතකොට ළමයා දැනගන්න ඕන වැඩේ කරන්න. දැන් මෙතලා තියන්නේ එකෙක්ව ඇහි තියාගෙන හදනකොට ඌ වැඩ කරනවා. අනිත් උන් අපි ගැන බලන්නේ නැහැනේ වගේ වැඩ කරන්නේ. උන් ඉන්නුන්ගේ ආතල්ලේ. හරිද? එහෙම කරන්න එපා. මම මේ වෙලාව කාගෙන ලියන්න දීලා මුළු පන්තියම කොට ගන්න ඕන හින්දා යන්නේ. හරිද? සමහර පන්තිවල මෙහෙම ෂෝට් නෝට් එකවත් දාගෙන වෙලාව දෙන්නේ නැහැ. හරිද? ෆොටෝ එකක් ගහලා ගෲප් වලට දාන්නේ. ගෙදර ගිහලා ෂෝට් නෝට් ගහන්න කියලා. මම එහෙම නැතුව මම ඒ වගකීමත් අරගෙන වෙලාවත් ගොඩක් අරගෙන සිලබසුත් ඉවර කරන්න වගකීම අරගෙන යනවා. ඒත් මෙයාලට වගකීමක් නැහැ. හරිද? පන්තිය ඇතුලේ නෝට් එක නොලී ඉන්නවා කියන එක මයික් එකෙන් ඔළුව බලන්න හිතනවනේ. හරිද? වැරදි වැඩ ඕවා. හරිද?